Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ මම කොහොමද 2025 වලට bullet journal එක design කරගත්තේ කියලා. ඉතින් ඒකට මේ වගේ book එකක් ඕන. මම ගත්තේ tiny roll book එකක්. ඔයාලා කැමති නම් bullets තියෙන එකක් හරි cut roll book එකක් හරි ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් මගේ first page එක design කරගමු. මම first page එක hello welcome එකට තමයි වෙන් කරගත්තේ. මම මේ idea එක Pinterest එකෙන් තමයි බලාගත්තේ. ඔයාලටත් ඕන idea එකක් Pinterest එකෙන් බලා ගන්න පුළුවන්. මොකද Pinterest එකේ ගොඩාක් ලස්සන designs තියෙනවා. ඉතින් මම මේ එක තමයි bullet journal එක ගෙදර හදාගන්නේ. කියන්නේ ගෙදර design කරගන්නේ. මම ගිය අවුරුද්දෙත් bullet journal එකක් එහෙම නැත්නම් ඒ plan එක මම page එකකින් තමයි order කරලා ගෙන්න ගත්තේ. මේ අවුරුද්ද මට හිතුණා මට ඕන දේවල් දාලා ඒක design කරගන්න. මගේ second page එක මම මගේ profile details ඔක්කොම දාන්න කියලා හිතාගත්තා. මෙතනදී මම කැමති දේවල්, මම ආස දේවල්, මම කරන්න කැමති දේවල් ඒ හැම දෙයක්ම මම මෙතන include කරගන්නවා. ඒ කියන්නේ මම දැන් ඉන්න මගේ level එක මම කරන්න මොනවද ඒ හැම දෙයක්ම මම මේ page එකේ තමයි දාගන්නේ. ඉතින් මගේ third page එක යන්නේ goals in 2025. ඒ කියන්නේ මම මේ year එක ඇතුළත achieve කරගන්න හිතාගෙන ඉන්න goals තමයි මම මෙතන note down කරගන්නේ. මේක හරියටම ළමයි ඇත්තටම vision board එකක් වගේ. ඉතින් ඔයාලට මේක කැමති නම් photos, ඒ කියන්නේ goals වල photos අලවගෙන මේ page එක design කරගන්නත් පුළුවන්. ඉතින් මම කියන්න ඕනේ ඔයාලා bullet journal එකක් ඔයාලා design කරගන්නවා නම් ඔයාලට ඕන කරලා design කරගන්න. YouTube එකේ කට්ටිය දාලා තියෙන ඒවාවත් නැත්නම් ඔයාලා කවුරු හරි කරන එකක් දැකලාවත් එහෙම design කරගන්න ඕනේ නැහැ. එහෙම නියමයක් නැහැ. ඊටත් bullet journal එකේ එහෙම flow එකක් තියෙනවා කියලා එකක් නැහැ. ඔයාලා කැමති දේවල් දාලා ඔයාලට ඕන trackers දාලා ඔයාලට ඕන plans දාලා ඔයාලගේම bullet journal එකක් design කරගන්න පුළුවන්. ඉතින් මගේ ඊළඟ page එක වෙන්නේ future goals වලට. ඒ කියන්නේ මම achieve කරගන්න හිතාගෙන ඉන්න දේවල්. ඒ කියන්නේ ඒවා මේ අවුරුද්දේ වෙන්නත් පුළුවන්, next year එකේ වෙන්නත් පුළුවන්. ඒකට time period එකක් නැහැ. ඒ කියන්නේ මම achieve කරගන්න මගේ life එකේ මම achieve කරගන්න හිතාගෙන ඉන්න දේවල් තමයි future goals වලට මම දාන්නේ. ඉතින් ඊළඟ page එක මම YouTube video contents idea වලට දාන්නේ. ඉතින් එතනදී මම plan කරගෙන ඉන්න videos ටිකක් තියෙනවානේ මේ year එක ඇතුළත කරන්න. ඉතින් ඒ videos වල video ideas ටික තමයි මම මෙතනට දාන්නේ. මොකද දැන් මම කිව්වොත් දැන් මම හිතාගෙන ඉන්නවා නම් මගේ graduation එක මේ year එකේ තියෙනවා මම ඒකට video එකක් ගන්න හිතාගෙන ඉන්නවා කියලා. දැන් ඒක මම plan කරපු video එකක් නේ. ඉතින් ඒ videos වල ideas තමයි මම මෙතන දාගන්නේ. ඊළඟ page කියන්නේ මගේ yearly plan එකට. ඒ කියන්නේ මම දැන් ඊයකට මාස 12ක් තියෙනවානේ. ඒ මාසෙට මම කරන්න හිතාගෙන ඉන්න plans මොනවද? ඒවා තමයි මම මෙතන note down කරගන්නේ. එතකොට මට මේ book එක පෙළනකොට මට idea එකක් ගන්න පුළුවන් සහ මට අමතක වෙන්නේ නැහැ මම මේ මාසෙට මොනවද මගේ plans මම කරන්න හිතාගෙන ඉන්න දේවල් මට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා මම year plan එකත් මෙතනම තමයි දාන්නේ.
ඉතින් ඊළඟ page එක කියන්නේ password tracker එක. ඉතින් මෙතනදී ඉතින් social media වල passwords, ඔයාලගේ bank accounts වල passwords ඕන එක මෙතන දාගන්න පුළුවන්. ඊළඟ page එක යන්නේ period tracker එකට. ඉතින් මම දැකලා තිනවා මම මෙතනදී use කරලා තියෙන simple period tracker එකක්. මම date එක විතරයි mention කරගෙන තියෙන්නේ. මම දැකලා තියෙන තවත් කට්ටිය යාලගේ තව details ගොඩක් දාලා මේ period tracker එක design කරගන්නවා. ඉතින් ඔයාලටත් එහෙම ඕන නම් ඔයාලට එහෙම design කරගන්න පුළුවන්. ඉතින් මම කියවනේ bullet journal එක Tamanට ඕන විදියට තමයි හදාගන්න ඕනේ. වෙන කෙනෙක්ගේ එකක් බලලා නෙමෙයි. ඉතින් මට ඕන විදියට තමයි මම period tracker එකක් design කරගත්තේ. ඉතින් ඊළඟ page එක යන්නේ birthdays වලට. ඉතින් මගේ circle එකේ ඉන්න අයගේ birthdays ටික මම මෙතන note down කරගන්නවා. එතකොට මට අමතක වෙන්නේ නැහැනේ. ඒ නිසා මම ඒ ගොඩ අයගේ දාන්න බෑනේ. ඉතින් මගේ circle එකේ ඉන්න අයගේ ටික තමයි මම මෙතන දාගන්නේ. ඉතින් ඊළඟ page එක කියන්නේ bucket list එකට. bucket list එක කියන්නේ මම මේ එකේ ගන්න හිතාගෙන ඉන්න දෙයක් නම් මම කරන්න හිතාගෙන ඉන්න දෙයක් නම් ඒ දේවල් ඔක්කොම bucket list එකට තමයි දාන්න ඕන. මම කිව්වොත් දැන් මම ෆිල්ම් එකක් බලන්න යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක bucket list එකට. සහ මම කැමති ඇඳුමක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒක යන්නේ bucket list එකට. ඉතින් ඊළඟ page එක මම monthly දැන් මම මේක මාසෙන් මාසෙට කරන්න ඕනේ. ඒ නිසා එහෙම decide කරගන්නවා. දැන් මේ එකේ ජනවාරි ඉවර නිසා මම පෙබරවාරි මාසෙ ඉඳලා තමයි මගේ bullet journal එක පටන් ගන්නෙ. ඉතින් මම ඒ නිසා ජනවාරි මේකට include කරේ නැහැ. පෙබරවාරිදා මම කරගෙන යනවා. මේක ඔයාලට මාකරිය මාසෙට එක theme color එකක් select කරගෙන කරගන්නත් පුළුවන්. ඉතින් ඊළඟ page එකේ මම February calendar එක ලියා ගන්නවා. එතකොට මට තියෙන holidays ටික බලා ගන්න පුළුවන්. මට තියෙන exams මොනවා හරි තියෙනවා නම් ඒවා note down කරගන්න පුළුවන්. ඉතින් එතකොට මගේ time එක මට ලස්සනට manage කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක කියන්නේ weekly planner. ඒ කියන්නේ මේක මම හරියට නිකන් to do list එකක් වගේ තමයි use කරන්නේ. මම එන සතියේ දවස් 7ම දාලා තියෙනවා. එතකොට ඒ සතියේ මම ඔක කරන්නේ එදා උදේට ඒ දවසේ අදාළ දවසේ උදේට තමයි මම මෙතන note down කරගන්නේ. මම අද දවසේ මොනවද කරගන්න යන්නේ. ඉතින් මේක මට to do list එකක් වගේ. ඉතින් ඒ විදිහට තමයි මම ඔන්න සති 4ටම ඉතින් ඊළඟ page එක යන්නේ YouTube videos. ඒ කියන්නේ මම මේ දැන් February month එක ඇතුළත මම කරන්න හිතාගෙන ඉන්න videos ටිකේ video ideas ටික තමයි මම මෙතන note down කරගන්නේ. සහ මම note down කරගන්නවා මම මේ මාසෙට මගේ වැඩි වුණ subscribersලා වැඩි වුණ views ටික ඒ ඔක්කොම මම මෙතන note down කරගන්නවා. එතකොට මට අවුරුද්ද අවසන් වෙනකොට YouTube වලට පුළුවන් මගේ improvement එක මගේ channel එකේ තියෙන improvement එක. ඉතින් ඒ නිසා මම මේ page එක වෙන් කරගන්නේ. මෙහෙම කරන එකෙන් මට මං ගැනම මොටිවේෂන් එකක් ඇති වෙනවා. ඉතින් ඊළඟ page එක යන්නේ savings වලට. ඉතින් මම මේ month එක ඇතුළත මම කොච්චර save කරලා තියෙනවා
කියලා තමයි මම මෙතන නෝට් ඩවුන් කරගන්නේ. එතකොට මට ෆයිනලි මාසේ අන්තිම ටෝටල් එක බලා ගන්න පුළුවන්. මම මේ මාසෙට මෙච්චරක් සේව් කරලා තියෙනවා කියලා. ඊළඟ පේජ් එක යන්නේ බජට් ට්‍රැකර් එක. ඉතින් එතනදී මම නෝට් ඩවුන් කරගන්නේ මම මගේ මාසේ වියදම කොච්චරද කියලා. ඩේට් එක දාලා ඩිස්ක්‍රිප්ෂන් එක දාලා මම amount එක දානවා. එතකොට මට බලා ගන්න පුළුවන් මේ මාසෙට මට කොච්චර වියදම් වෙලා තියෙනවද කියලා. මොකද මම ඉන්නේ බෝඩිමක. ඉතින් එතකොට බෝඩින් ලයිෆ් එක කියන්නේ වියදම් වැඩි ලයිෆ් එකක්. ඉතින් මට එතකොට මගේ monthly budget එක බලා ගන්න පුළුවන්. ඊළඟ පේජ් එක යන්නේ mood tracker. ඒ කියන්නේ මගේ ඒ දවසේ මගේ mood එක කොහොමද. මම මෙතන mood 6ක් විතර තමයි use කරලා තියෙන්නේ. ඔයාලට කැමති විදිහට ඒක customize කරගන්න පුළුවන්. ඉතින් මම mood 6යි දැම්මේ. මොකද මට ඕනම කරන moods ටික මම දාලා තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා තව මම මෙච්චරයි trackers මගේ bullet channel එකට use කරලා තියෙන්නේ. මම දැකලා තියෙනවා සමහර තව water tracker එක, meal tracker එක, study tracker එක, reading tracker එක. ඉතින් එහෙම ඔයාලා කැමති විදිහට trackers දාලා මේ bullet journal එක design කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මගේ bullet journal එක මම design කරගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලා පොඩි හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා bullet journaling ගැන. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් මම අදට එන්නම්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.